Hello, madam. Hi. Say thank you, uncle. ඔන්න ඉතින් මේ බර්ත්ඩේ එක දවසට කලින් දවසේ අපි ගියා අපේ පුංචි අභිෂට විතරක් නෙමෙයි අක්කි බබා ඉසස්සටත් සපත්තු ගන්න. ඉතින් එතන වැඩ ගොඩයි. එයාට සපත්තු ගොඩක් දැකලා පිස්සු හැදිලා මොකද්ද ගන්නෙ මොකද ඉතින් ගේ ඇතුළට වෙලාමනේ වැඩිපුර ඉන්නේ. දැන් මෙහෙම එළියට ආවට පස්සේ ඉතින් එයා හරි ආසයි අක්කත් එක්ක හිට දුවන්නයි මෙහිට දුවන්නයි පේනවනේ ඉතින් වැඩ ටික. Baba don't eat. Then? මේක නම් මේ පුංචි බබාලට ජාන වලින් එන දෙයක්ද කොහෙද පේනවනේ. කොච්චර ලස්සන සපත්තු අරන් දුන්නත් මට ගත්ත සපත්තු දෙක තමයි දැන් එයාට ඕනේ වෙලා තියෙන්නේ. දැන් එක දාගෙන තමයි එයා බර්ත්ඩේ එකට යන්න ලෑස්ති වෙන්නේ. මට දෙන්නෙත් නෑ. එයා දාගෙන මෙහිටයි ඇවිදින try එකක් දාන තාම දාගන්න බැරුව තමයි ඔය ඉන්නේ. හරි. දැන් මේ තියෙන්නේ මේ ගවුන් දෙක දැක ගමන්ම ඔයගලන්ට මතක ඇති. අපේ බර්ත්ඩේ එකට ආවනේ ලස්සන ප්‍රින්සස්ලා දෙන්නෙක්. ඒ දෙන්නගේ ලස්සන ගවුන් දෙක තෝරපු වෙලාව. එදිනට පෙර දිනේ මෙයා. එදිනට පෙර දිනේ බර්ත්ඩේ එක තියෙන එකී ගෙදර අපි පැත්ත කරලා දුක් විඳින මිනිස්සු. ඒක දන්නේවත් නෑ මොකවත්. ඔක්කොම අදහසක් තියෙනවා. මට අදහස් පළ කරගන්නත් විදියක් නැතුව ඇස්සෙකට. අදහස් පළ කරගන්නත් විදියක් නැතිව ඉන්න මේ වෙලාවේ. ඒ තරම් මහන්සි. මම හෙට අදහස් කියන්නේ. Hi. Muka me mahar hai. Hotel වලට ඇවි. ඒ වල්ලා. කියන්. දුක කියන්. දුක පොඩි නිසා දුක. කිනේවා. දැන් නංගිගේ chance එක. නංගි නානවා? නානවා. දැන් ආනහද? Oh, good girl. ඔන්න ඉතින් අපේ නංගි බබා උදේම නාලා කාලා දැන් අපි මේ ඇඳගන්න යන ගමන් පේනවනේ තාම නිදි. ඉතින් අපි ආවෙතෙන්ට ගිහිල්ලා තමයි අන්දව ගත්තේ. clap. අපි පුළුවන් තරම් උත්සාහ කළේ එදා දවසේ ආව හරිම සැහැල්ලුවෙන් තියාගන්න. ඉතින් පේනවනේ අන්තිම මොහොත වෙනකන් අපි යාට පුංචි ජොලියක් දුන්නා සතුටින් ඉන්න. අපේ අභිෂාගේ බර්ත්ඩේ පාර්ටි එකේ කැපී පෙනිච්චම දෙන්න මේ දෙන්නනේ. ඉතින් මේ ලස්සන ප්‍රින්සස් දෙන්න හොයාගන්න මට පැරඩයිස් සිම්බෝල් වල මිහිරි ගොඩාක් උදව් කරා. ඒ වගේම මේ දෙන්නගේ මේ ලස්සන ඩ්‍රෙසස් දෙක මම කලින් මතක් කළේ H&H bridal dresses. හන්සිනි ඔයාට ගොඩාක් thank you. හරිම ලස්සන ඩ්‍රෙසස් දෙකක් මට අවශ්‍යම විදියට මට අවශ්‍ය කලර් එකටම කලර් තීම් එකට ගැලපෙන විදියටම හදලා දුන්නා කරලා දුන්නා. ඉතින් ඒකට ගොඩාක් ස්තුතියි මේ ප්‍රින්සස් දෙන්නට අපි thank කරන්න ඕන නේද? මොකද ඒ දෙන්න හරිම highlight එකක් අපේ අභිෂාගේ birthday party එකේ. අපි යමු ටික ඇතුළට. පේනවා නේද හරිම ලස්සන ඩෙකෝස්. ඉතින් මේ ඩෙකෝස් එක මට ලස්සනට ප්ලෑන් කරලා දුන්නේ Paradise Flora. ඉතින් Paradise Flora ඩෙකෝස් තමයි ඔයගොල්ලෝ දකින්නේ. ඒ වගේ මේ දකින්න ලස්සන කේක් අයිටම්ස් ටික අපේ විචිත්ගේ Taste of Heaven. ඉතින් විචිත් තමයි මේ ලස්සන කේක්ස් ටික මට හදලා දුන්නේ. මේන් කේක් එකට අමතරව ඔය ලස්සන තියෙන ඩෙකෝස් වලට අරගෙන තියෙන ඉස්සරහ තියෙන කේක්ස් ටික. ඉතින් හරිම ලස්සනයි පේනවා නේද? Taste of Heaven විචිත් හැමදාම මගේ බබාලට අවශ්‍ය විදියටම ඉතින් එදත් අපේ අවිශ්වාස විදියට මේ දකින්නේ කප් කේක්ස් ටික නම් මට කරලා දුන්නේ බෙලිසිමා කේක්. ඉතින් ඒගොල්ලන්ටත් බෙලිසිමා කේක්ස් ඕගොල්ලන්ටත් ගොඩාක් සුවපිය ලස්සන ලස්සන තීම් එකටම ගැලපෙන කප් කේක්ස් ටිකක් මට කරලා දුන්නා. ඉතින් බෙලිසිමා කේක්ස් ඕගොල්ලන්ටත් මේ ටේබල්ස් වල තියෙන අපේ ගෙස්ටට දීපු අපේ බබාලට දීපු ලස්සන කප් කේක්ස් ටික මට කරලා දුන්නේ බෙලිසිමා කේක්ස්. ඉතින් ඔය වගේ ලස්සන තැන් රස තැන් එතන තිබුණා. ඒ වගේම ගෙස්ට්ලට තමයි ඉතින් ගොඩාක් තෑන්ක්ස් කරන්න ඕන. ඔන්න ඔය දකින්නේ බැලුන් ඩෝ මරි මාදරේ මතක් කරන්න ඕන. මොකද
බවුන්සි කාසල් එක වගේම බැලුන් ඩෝම් ලස්සන මගේ තීම් එකට ගැලපෙන කලර්ස් වලටම ගැලපෙන්නෙම ඒගොල්ලෝ මගේ ඒ ඩෙකෝස් ටික සහ ඒ බබාලට සෙල්ලම් කරන්න ඕන දේවල් ටික පේනවනේ. පොඩ්ඩෝ ටික හරීම සතුටින් එදා දවසේ ගත කළා. මොකද පොඩ්ඩෝ ඉන්න තැන සතුට තියෙන්න ඕන. ඒගොල්ලන්ට සතුට වෙන්න නම් ඒගොල්ලන්ට සෙල්ලම් කරන දෙයක් තියෙන්නට ඕන. මොකද මේක අපේ පාටි එකක් නෙමෙයිනේ පොඩ්ඩෝගේ පාටි එකක්. ඉතින් ඒ නිසා බැලුන් ඩෝම් thank you very much. ඉතින් ඔය දකින හැම දෙයකම ගොඩාක් ස්තුති කරන්න ඕන. ගොඩක් අය ඉන්නවා. මොකද මෙහිම දෙයක් ලේසියෙන් කරන්න පුළුවන් දේවල් නෙමේ. ඉතින් මම කලිනුත් මතක් කළා අපේ ෆීල්ඩ් එකේ ඉන්න අපේ යාළුවෝ ගොඩාක් ඉන්නවා අපිට. ඉතින් අපි කාලෙන් කාලට අපි වැඩ කරනකොට අපිට එකතු වෙන අපේ ජීවිතේට එකතු වෙන සම්බන්ධ වෙන යාළුවෝ ඒ අයගේ උදව් උපදේශ කතා බහ මේ හැම දෙයක්ම එකතුවක් වුණා අපිට අපේ පුංචි අභිෂ්වාගේ මේ බර්ත්ඩේ එක හරිම ලස්සනට කරගන්න. ඉතින් ওই හැම දෙයක්ම එක්ක මේ සම්පූර්ණ වැඩේ ප්ලෑන් කරපු කෙනා කියන්නත් ඕන අපේ ප්ලෑන Venice by Shiny the Silva. ඉතින් ශයින් කියලා කියන්නේ අපේ වැඩේ මුල ඉඳන් අග වෙනකම්ම එයාගේම වැඩක් වගේ, එයාගේ ගෙදර වැඩක් වගේ, එයාගේ බබාගේ වැඩේ වගේ හරිම උනන්දුවෙන් අපි දෙන්න හා සමානව මහන්සි වෙලා කරපු කෙනෙක්. ඉතින් ශයින්ට ගොඩාක් thank you. කිසිම බයක් සැකක් නැතුව ඔයගොල්ලන්ට වෙඩින් එකක්, බබෙක්ගේ බර්ත්ඩේ එකක්, ඕනම ඉවෙන්ට් එකක් බාර දෙන්න පුළුවන්. එයාගේම දෙයක් වගේ 100%ක් වගකීම අරගෙන කරනවා. ඉතින් ශයින් ඔයාට ගොඩාක් thank you මගේ ඉවෙන්ට් එක හරිම ලස්සනට කරගන්න ලැබුණාට. ඉතින් ඒ වගේම තමයි ලස්සනට දැන් අර පහුගිය කාලේ ඔයගොල්ලෝ දැක්කේ ලස්සන ෆොටෝග්‍රාෆ්ස් වීඩියෝස් ගොඩාක් දේවල් මේ අපේ අභිෂ්වාගේ බර්ත්ඩේ එකේ වෛරල් වුණා. ඉතින් මේ හැම ෆොටෝ එකක්ම හැම වීඩියෝ එකක්ම ඔයගොල්ලන් දැක්කේ අපේ දානුෂ්ක සේනාධීරගේ ඇහෙන්. ඉතින් දානුෂ්ක සේනාධීරට ගොඩාක් thank you. ඒ වගේම නදීෂටත් ගොඩාක් thank you. මේ දෙන්නගේ උදව්වෙන් මට මේ වැඩ ටික හරි ලස්සනට කැප්චර් කරගන්න අවස්ථාව ලැබුණා. මොකද මොන දේ කරත් ඒක අනිත් අයට බලන්න, මට බලන්න, කවදා හරි සිහිවටනක් විතර බලන්න ලස්සන තිබ්බ නැත්නම් වැඩක් නැහැ නේ. ඉතින් ධනුෂ්කටත් thank you. ඒ වගේම මේ දකින්නේ මැජික් අපේ සමන්ත ප්‍රදීප් කුමාර ඔයාටත් thank you. ඔයාගේ පුතත් එක්ක ඉතින් තාත්තට පුතාට දෙන්නට මොකද පුංචි බබාලා ඉන්න තැන මම අර කිව්වේ එන්ටර්ටේන් වෙන්න ඕන, ලස්සන වෙන්න ඕන, ඒගොල්ලෝ සතුටු වෙන්න ඕන. ඉතින් ඒගොල්ලෝ සතුටු කරන දේවල් තමයි අපි හෙව්වේ මෙතෙන්දි. ඉතින් ඒ නිසා ඒ ලස්සන මැජික් දේවල් ගොඩක් මැජික් වැඩ ගොඩක් ලොකු අයට පොඩි අයට රස විඳින්න පුළුවන් දේවල් ගොඩක් එදා එතන තිබුණා. ඉතින් සමන්ත ප්‍රදීප් කුමාර ඔයාටයි ඔයාගේ පුතාටයි thank you very much. ඉතින් මේ හැම දෙයකම ඒ වගේම තමයි දැන් ඕගොල්ලෝ දැක්ක මම හරි ලස්සනට ඇඳ පැළඳගෙන ඉන්න මම විතරක් නෙමෙයි සත්‍ය අපේ චූටි අභිෂ්වා. ඉතින් මාව ලස්සනට මේකප් කරේ කවුද කියලා කියන්න ඕනේ. මේ වැඩේට ශයිනි වගේම මුල ඉඳන්ම මට උදව් කරපු කෙනෙක් තමයි මේ ප්ලෑන් කරගන්න මගේම මල්ලි වගේ ඉන්න සුභාෂ්. ඉතින් සුභාෂ් අබේ වික්‍රම යා තමයි මාව ලස්සනට මේකප් කරේ. මාවයි සසවයි ලස්සනටම මේ වැඩේ ප්ලෑන් කරේ. වගේ මේ ඇඳුම් හැමදේම ඇත්තටම කියනවා නම් එයාගේ තමයි ඩිසයින් එක. එයා තමයි මේ කලර්ස් ගමු, මේ රෙදි ගමු, මේ හැමදේම ප්ලෑන් කරේ. ඉතින් එයා තමයි මට රූප් කලා කොන්ටැක්ට් කරලා දීලා රූප් කලා එකෙන් හොඳ ලස්සන මැටීරියල් එකක් සිලෙක්ට් කරලා රූප් කලා එකට thank you. සුභාෂ්ට thank you මේ හැම දෙයකටම. ඉතින් හරි ලස්සන වැඩක් කරන්න මේ හැමෝගෙම එකතු වුණා. ඉතින් රූප් කලා එකේ ලස්සන මැටීරියල් එක වගේම සුභාෂ්ගේ මේ ඩිසයින් එක ලස්සනට දකින්න නම් ඒ ඩිසයින් එක හරියට මහාන කෙනෙකුත් ඕනනේ. ඉතින් ඒක මට කරලා දුන්නේ අපේ නයෝමා විජේසිංහ බ්‍රයිඩල්ස් නයෝමාගේ ගොඩාට ගොඩාක් thank you. මගේ ඉසස්සයාගේ අභිෂ්වාගේ මේ ලස්සන ඩ්‍රෙසස් ටික අපි හිතුවටත් වඩා ලස්සනට මහලා දුන්නට අන්තිම මොහොතේ පොඩි කාලයක් ඇතුළත තමයි මේක කරලා දුන්නේ. ඉතින් ඒකටත් හරීම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම තමයි මම විතරක් නෙමෙයි අනුරත් ලස්සනට හිටියානේ. ඉතින් අනුරගේ මේ ලස්සන ඇඳුම හදලා දුන්නේ ගෲම්ස් ආර්ට් සඳුන් බණ්ඩාර. සඳුන්ටත් ගොඩාක් ස්තුතියි. අපේ ටීම් එකට ගැලපෙන විදිහට අපේ ෆැමිලි එකට ගැලපෙන විදිහට මේ ඇඳුම හදලා දුන්නා. ඇයි ඒ විතරද අනුරගේ ලස්සන කොණ්ඩි. ඉතින් එයාගේ ලස්සන හෙයා සෙටින් එක කරලා දුන්නේ ඉෂාර දිනි. ඉෂාර ඔයාටත් thank you very much. පාටික් ගත්තේ. හරි. ඉතින් වීඩියෝ එක බලන ගමන් මෙන්න මේ දේත් අන්තිමට මතක් කරන්න ඕන කියලා හිතුණා.
මේ ඕගොල්ල දකින්නේ පැරඩයිස් ඉන් බොල්ගොඩ. බොහෝම අපූරු හරිම ලස්සන හොටෙල් එකක්. ඉතින් අපේ මේ ඉවෙන්ට් එක තිබුණේ පැරඩයිස් ඉන් බොල්ගොඩ හොටෙල් එකේ ක්‍රිස්ටල් ඒට්‍රියම් කියන හෝල් එකේ. ඒ වගේම අපේ රසම රස කෑම අපිට හදලා දුන්නෙත් පැරඩයිස් ඉන් බොල්ගොඩ හොටෙල් එකෙන්. ඒ වගේම මේ ලස්සන ඩෙකෝස් ටික කරලා දුන්නේ පැරඩයිස් ෆ්ලෝරා. ඉතින් ওই හැමදේම මූලිකත්වයෙන් වැඩ කළේ මිහිරි සමරනායක. ඉතින් ඒ නිසා මිහිරිට පැරඩයිස් ඉන් බොල්ගොඩ හොටෙල් එකට ගොඩාක් ස්තුතියි. thank you very much. මට හරිම ලස්සන අභිෂ්වගේ ෆස්ට් බර්ත්ඩේ එක සුරංගනා ලෝකයක් වගේ කරගන්න 100%කම සහයෝගය ලබා දුන්නට ඉතින් බොහෝම ස්තුතියි පැරඩයිස් ඉන් බොල්ගොඩ.